හෙලෝ ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා මගේ යාළුවෝ හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා. මුලින්ම කියන්න ඕන මම YouTube වලට අලුත් කෙනෙක්. ඒ වගේම මේක තමයි මගේ ෆස්ට් ව්ලොග් එක. ඉතින් මම ඔයාලට මගේ ෆස්ට් ව්ලොග් එකෙන්ම ගේන්න හිතුවේ ස්ටඩි ව්ලොග් එකක්. ඉතින් මම වෙනද වගේම උදේම මගේ ස්ටඩි වැඩ ටික පටන් ගත්තා. ඉතින් මම අද මුලින්ම කරන්න හිතුවේ මගහැරුණු නෝට් ටිකක් ලියන එක තමයි. ඉතින් ඔයාලට විශේෂයෙන් කියන්න ඕන ඕගොල්ලෝ ස්ටඩි වැඩ ටික කරද්දී අතපසු වෙන්නේ නැතුව කරන්න. මොකද සමහරු දැන් එක්සෑම් නෑ තව කල් තියෙනවා ඔය වගේ දේවල් කිය තමන්ගේ ස්ටඩි වැඩ ටික කල් දානවා. ඉතින් මම කියන්නේ එහෙම කරන්න එපා. පුළුවන් තරම් ටයිම් එක මැනේජ් කරගෙන ඔයාලගේ ස්ටඩි වැඩ ටික කරගන්න. එතකොට ඔයාලට දන්නෙම නැතුව එක්සෑම් එකේදී හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් කියන්න ඕන පුංචි නංගිලා මල්ලිලා හැමෝම ඕගොල්ලන්ගේ ටයිම් මැනේජ්මන්ට් එකට වැඩි අවධානයක් යොමු කරන්න ඕන. දැන් ඉතින් මම මගේ ස්ටඩි වැඩ ටික චුට්ටක් නවත්තලා පොඩි රෙස්ට් එකක් ගන්න තමයි හැදුවේ. ඉතින් දැන් මම ආයේ බ්‍රේක් එකෙන් පස්සේ මගේ ස්ටඩි වැඩ ටික පටන් ගත්තා. කොච්චර නෝට්ස් ගොඩ ගැහිලාද කිව්වොත් ඕගොල්ලන්ට පේනවා ඇති. දැනුත් මම මේ නෝට්ස් එකක් තමයි ලියන්නේ. ඉතින් දැන් නම් මම කලින් ඉඳපු තැන නෙමෙයි ඉන්නේ. මම මගේ ස්ටඩි ප්ලේස් එක වෙනස් කරගත්තා බ්‍රේක් එකෙන් පස්සේ. ඉතින් දැන් මම IT වල ෂෝට් නෝට් එකක් බලන්න තමයි යන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මම සමහර තැන්වල හයිලයිට් පෙන් එකකින් හයිලයිට් කරලා තියෙනවා. ඒ තියෙන්නේ මට වැදගත් කියලා හිතෙන එක්සෑම් එකට එයි කියලා හිතෙන වගේ කරුණු තමයි. ඉතින් ඕගොල්ලෝ අච්චු පොත් වලින් පාඩම් ගන්නවට වැඩිය තව ලේසි ක්‍රමයක් තමයි තමන්ම ෂෝට් නෝට් එකක් හදාගෙන ඒක පාඩම් කරන එක. ඉතින් යාළුවනේ දැන් මම ක්ලාස් යන්න තමයි හදන්නේ. ඉතින් අදට ගිහින් එන්නම්.